සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අදත් ඔයාලට පොඩි වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන හිතුවා. මොකද කාර්යබහුලකමත් එක්ක වැදගත් වීඩියෝ එකක් නිසා කොහොම හරි අද අරගෙන යනවා කියලා හිතලා තමයි මේ මෙච්චර දැන් පැය 10 විතර වෙලා තියෙනවා ටක් ගාලා ඉක්මනින්ම වීඩියෝ එකක් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලගේ ගෙදර තියෙන වටිනාම විදුලි උපකරණ ගෘහ විදුලි උපකරණ ආරක්ෂා කරගන්න අනිවාර්යෙන්ම මේක වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මෙවැනි වීඩියෝ එකක් ඔයාලට වටී කියලා හිතනවා නම් යාළුවනේ. ඉතින් අද වෙළඳ පොළට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ wire cord එහෙම නැත්නම් අපි multi කියන්නේ multi ඕනතරම් මිලදී ගන්න තියෙනවා. ඊටමත් අඩු මුදලට. ඉතින් යාළුවනේ මේක මිලත් අඩු නිසා ඔයා ශනිකව මේක දැක්ක ගමන් ගෙදර අරගෙන ඇවිල්ලා ඔයාගේ විදුලි උපකරණ මේ සමග සම්බන්ධ කරලා විදුලි පරිභෝජනයට ගන්න එක වොෂින් මැෂින් ටීවී ෆ්‍රිජ් ඔක්කොම මේකේ ගහන්න පුළුවන් නිසා මේක අරගෙන එනවා. ඉතින් යාළුවනේ කිසිම ගැටලුවක් නැහැ තමයි මේ ඔයාලට පේනවා මේ ෆෝන් charger එක උනත් මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රිජ් එකට ටීවී ඕන එකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට මේ මල්ටිය එයාලා නිෂ්පාදනය කරලා තියෙනවා යාළුවනේ. නමුත් යාළුවනේ මේ වගේ මල්ටි මම කියනවා ඔයාලට මිලදී ගන්න එපා. මොකද දැන් අද මංගාවට ටීවී එකක් අරගෙන ආවා රිපෙයාර් එකට LED ස්මාර්ට් ටීවී එකක්. මේ ඔයාලට පේන නැති නේද? ඉතින් ලක්ෂ ගාණක් වටිනා දේ එක සුළු මොහොතකින් විනාශ වෙලා තියෙනවා. මොකද මේ ප්ලග් වලට හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේක දවස් දෙක තුනක් මෙහෙම සොක්ස් කරද්දී මේකේ මේ තියෙන පින් ඈත් වීමකට ලක් වෙනවා. අන්න ඒ හේතුව නිසා අපි කියන්නේ බුරුල් වෙනවා කියන ලූස් කනෙක්ෂන් කියන්නේ. ලූස් කනෙක්ෂන් වුණ ගමන් අනිවාර්යෙන්ම මෙතන මේ වයර් එකේ ඉඳලම රත් වෙලා අපි පාවිච්චි කරන විදුලි උපකරණ පවා හානි වෙලා යන්න පුළුවන් යාළුවනේ. මම ඔයාලට පොඩ්ඩක් මේක ගලවලා පෙන්නන්නම්. ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන්. මේ මෙතෙන්ට පියුස් එකක් කරා මෙයාලා සම්පූර්ණ ඒ කියන්නේ කරන්ට් එක මේ හරහා පොඩි මේ කම්බියක් දාලා දිගටම අරගෙන තියෙනවා. ඊට පස්සේ නියුට්‍රල් එක මේ පැත්තෙන් සප්ලයි එක කියන්නේ ලයින් කරන්ට් එක මේ හරහා අරගෙන තියෙනවා. නියුට්‍රල් එක මෙතනින් අරගෙන තියෙනවා. එර්ත් එක මෙහෙම අරගෙන තියෙනවා. ඉතින් යාළුවනේ බලන්න දැන් මේකේ අපි මේ එකක් අරගෙන මම ගලවලා පෙන්නන්නම්. මේ තහඩු කෑලි මෙහෙම දිගෑරියොත් මේ විදියටම තියෙනවා. මෙහෙම නැවුවොත් ඔය විදියටම තියෙනවා. ඔයාලට පේනව නේද? අපි මල්ටියක් අනිවාර්යෙන්ම අපේ නිවසට ගනිද්දි මේක තඹ මිශ්‍ර කරපු හොඳ මල්ටි ප්ලග් එකක් ගන්න දැනගන්න ඕනේ. මොකද මෙහෙම දුනු ගතිය තියෙනවා ඒ වගේ. නැවත අපි මෙහෙම තද කරගෙන ඉඳලා එකපාරට තැරී ගමන් නැවත මේකට තිබුණ ගානට මෙහෙම සෙට් වෙනවා. ඊට වැඩි අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. දැන් බලන්න මේකේ මෙහෙම දිග ඇරියන් පස්සේ මේ ඒ විදිහටම තියෙනවා. ඉතින් යාළුවනේ මේක අපි කොච්චර ප්ලග් කරා හරියට මෙන්න මෙහෙම සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. මෙතන ලූස් කනෙක්ෂන් එක නිසා අපේ එහෙම නැත්නම් ටීවී එකට හෝ යම් කිසි විදුලි උපකරණයකට ප්ලග් කරලා තියෙද්දි මෙතන ස්පාර්ක් වීම නිසා මේ මල්ටියත් උණු වෙලා යන්න පුළුවන්. උණු වෙලා ගිහිල්ලා අපිට ඊට වැඩිය හානි වෙන්න පුළුවන්. අපේ විදුලි උපකරණ වලට හානි වෙලා ඒ වගේම අපිටත් යම් කිසි හානියක් වෙන්න පුළුවන්. මෙහෙම බාල මල්ටි සොකට් අපි පාවිච්චි කරොත්. ඔයාලට පේනවද මේ මෙතනත් එක්ක උණු වෙලා තියෙනවා. මොකද අර ටීවී එකක් මම කිව්වේ ආව කියලා. අර එයාට මම කිව්වා ඔයා පාවිච්චි කරන මල්ටියත් පොඩ්ඩක් මට ගෙනල්ලා දෙන්න කිව්වන් පස්සේ තමයි මේ මල්ටි එක ගෙනාවේ. ඉතින් ඒක දැක්ක ගමන් තමයි මම මේ වීඩියෝ මේ ගෙනෙන්න ඔයාලට ඉදිරිපත් කරේ. මොකද ඔයාටත් වටී කියලා හිතලා. ඉතින් ඔයාලටත් යාළුවනේ අපේ වීඩියෝ එකක් බලලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාගේ ජීවිතයට සහ නිවසට වැදගත්
ඕන වීඩියෝ එකක් අපි ඉදිරිපත් කරයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන කෙනෙක් ඉල්ලීමක් කරමින් ඉක්මනටම වීඩියෝ එකෙන් සමු ගන්නවා. මොකද දැන් ගොඩක් ප්‍රය වෙලා තියෙන නිසා. ඉතින් යාළුවනි වීඩියෝ එකේ යම් කිසි අපහසුතාව පැහැදිලි නැති දෙයක් ඔයාලට වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සමාව අදිනවා. මොකද පුළුවන් විදියට තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරේ. එහෙනම් ඔයාලට සුබ රාත්‍රියක් සියලුම දෙනාට ජය වේවා.